සමාජයේ තියෙන මතය. තාත්තලා මොකද්ද පොලි? සමහර විට හදලා වඩලා ලොකුමත් කරපු පුතු කපුව පැලෙන ප්‍රකාශ කරනවානේ. තාත්තලා මොකද්ද තාත්තේ අපිට පොලි? තාත්තලා පොළ දේවල් අහන්න තාත්තලා කරපු දේවල් දිහා බලන්න. මේ සින්දුවට යන්න ඉස්සෙල්ලා මම දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තෙක්. මම දරුවෝ 3 දෙනාම දැන් ඉගෙන ගන්නවා. අර කිව්වා වගේ මගේ දරුවෝ 3 දෙනාත් ඉගෙන ගත්ත කෑල්ලේ මහා විද්‍යාලය. කෑල්ලේ ප්‍රයිමරි. ඒ 3 දෙනාම සිස්සත්ේ වැඩිම ලකුණු අරගෙන ඒගොල්ලෝ කොළඹට ගියා. උන් හිතාගෙන ඉන්නවා මම නිකන් ඒගොල්ලන්ට සල්ලි පොම්ප කරන්න ඕනේ. මේ ඇත්ත කියන්නේ. මං ගමේ ඉස්කෝලේ දරුවන්ට උගන්වනවා මගේ දරුවෝ නගරයට දාලා. මං දරුවෝ දෙගොල්ලන්ගේ වෙනස දකිනවා. මම උගන්වන දරුවෝ දුක දන්නවා. වේදනාව දන්නවා. ගුරුවරුන්ට ගෞරව කරන්න දන්නවා. අම්මා අප්පා විඳින වේදනාව දන්නවා. හැබැයි මගේ දරුවෝ අනිත් තාත්තේ එවන්කෝ 5000 අනේ මොකද්ද තාත්තේ අද පාටිස් එකක් තියෙනවා. මේක තමයි ඇත්ත. ඒකෙන් දරුවන්ට උගන්වන තාත්තේ දුක් විඳිනවා. මේක තමයි ඇත්ත. මම අත්වීම ගුරුපත් වීම ගත්තේ අවුරුදු 20 මම දැන් අවුරුදු 30ක් වෙනවා. දැන් මේ ගුරුපත් වීමත් මට එපා වෙලා. ඒකෙන්ම ලබන අවුරුදු 30 විශ්‍රාම ගන්න ලිපියක් බාර දීලා තියෙනවා. තව අවුරුදු 10ක් ඉන්න පුළුවන්. ඒ ඇයි මගේ තාත්තා මට උගන්වනකොට අනන්ත අප්‍රමාණ දුක් විඳා. අපේ තාත්තා අහසින් වැටෙන දිය කඳුල වෙනුවෙන් අහස දිහා දවස් ගණන්, වරු ගණන්, මාස ගණන් බලා හිටියා. දැන් තාත්තලා වගේ අපේ තාත්තා මං හදන්න බොහොම දුක් විඳා. මං ඒ දුක හොඳට හඳුනගත්තා. මං ඒක නිසා මං හොඳට ඉගෙන ගත්තා. අපේ තාත්තට දැන් අවුරුදු 95යි. රෝද පුටුව උඩ ඉන්නේ. එක කකුලක් කපලා ගෙදර ඉන්නේ මම විතරයි. ඉස්කෝලේ 7:00ට ගියේ නැත්නම් රතු ඉරවදී. උදේ 4ට ආහාරය. තාත්තගේ සකල විද බුදුමහත් සකල විද සියලු වැඩ ටික කරා. මගේ ට්‍රයි එක තමයි තාත්තා අවුරුදු 100ක් තියාගන්න. ඒයි මාව හදන්න මගේ තාත්තා විඳ දුක මම හොඳට දැක්කා. ඒ දැක්කේයි මම තමයි පාසලේ ඉගෙන ගත්තේ. හැබැයි මම මගේ දරුවන්ට උගන්වන හැටි මගේ දරුවෝ දකින්නේ නැති එකයි අද ප්‍රශ්නේ. ඒකින්ද අම්මේ තාත්තේ මේ සාහිත්‍යය කියලා කියන්නේ ඉංජිනේරුවෝ ඉන්නේ බිල්ඩින් හදන්න කොන්ක්‍රීට් වනාන්තර නගර නිර්මාණය කරා. විද්‍යාඥයෝ ඉන්නවා විවිධ දේවල් සොයාගන්න විවිධ උපකරණ නිර්මාණය කරා. උද්භිද විද්‍යාඥයෝ ඉන්න ගහකොළ පිළිබඳව හොයා බලන්න. හැබැයි ගුරුවරයෙක් කියලා කියන්නේ මානව විද්‍යාවක් කරන පුද්ගලෙක්. අපි හදන්නේ අනාගත පරපුරක්. ඒකින්ද අපිට වරදින්න බෑ. අපි උදාහරණයක් ගන්න දහස් ගණක් සමාජයේ. ඒකින්ද අපිට වරදින්න බෑ. ඒකින්ද අපි බීගෙන පාරේ නටන්න අපිට බෑ. අපිට සමාජ අසම්මත ක්‍රියාවක් පේන්න කරන්න බෑ. ඒක තමයි ගුරුවරයාගේ ස්වභාවය. ඉතින් ඒක හින්දා මම මේ තාත්තා කියන එක ගත්තේ මේ අම්මලා ගැන කතා කරනවා. අම්මලා ගැන මහා සාහිත්‍යයක් නිර්මාණය වෙනවා. හැබැයි පොඩ්ඩ වැරදුණු තැන මතක් කරන්නේ අම්මා තමයි. අම්මනේ නේද? අම්මා කියලා තමයි කියන්නේ. නේද? ඒකෙන් අපවාදයේදී අම්මා ඉදිරියට එනවා. සමහර විට තිරය පිටුපස්සේ තාත්තලා මහ මෙරක් වැඩ කරනවා. ඒක නිසා මෙතන මේ සිල්වේ සමස්තාර්ථය ගත්තොත් අන්දරයයි නේද? මේක අර රජරට ශිෂ්ටාචාරයත් එක්ක බැඳුණු ඒ ප්‍රදේශවල අර රම්බණ්ඩාසිනි විරත් කිව්වා වගේ දැන් මේ ප්‍රදේශයට ආවන් දැන් අපිට තේරෙනුන හරිම කඩුකයි සුස්කයි පරිසරයේ ජීවත් වෙන්න අමාරුයි. මේ දවස්වල හරියට ගම්බිරිස් ගහක කරලක් හැදුන්න හැන්නම් කොළොන්න කෑල්ල හප්පෙලියාර පණාවෙන් මෙහා මිනිස්සු
ඉවරටම ඉවරයි ඇත්ත කතාවකනේ. තව සතියක් දෙකක් මේ නිය ගැටුණොත් මේ පොළොන්නේ මිනිස්සුන්ට සදා සොත්ති. නේද? දරුවන්ට උගන්වන්න නෙවෙයි මං හිතන්නේ දරුවන් එක්ක ජීවත් වෙන්න වතුර උගුරක් දී ගන්න අමාරු. නේද? උදාහරණයක් ගත්තොත් සිංහරාජෙන් කඩා හැලෙන වතුර ටික පොම්ප වලින් හම්බන්තොට වරායට ගහලා හම්බන්තොට වරායෙන් ලෝකෙට දෙන්න කතා කරන යුගයක මේකේ ඉන්න මිනිස්සු වතුර පොදක් නැතුව හිටියනේ. ඒක තමයි ඇත්ත. ඉතින් සාහිත්‍ය කියන්නේ ඇත්ත සත්‍ය මිනිස්සු හදන එක. මේක හදන්න බෑ අපි. නේද? අසාධාරණයට එරෙහි වෙන්න ඕන. අයුක්තියට එරෙහි වෙන්න ඕන. නේද? දුකේදී සැපේදී ළඟින් ඉන්න ඕන. ආශිර්වාද හරි දෙයකට ආශිර්වාද කරන්න. මිනිස්සු කියන්නේ ඒක. නමුත් මං කියන්නේ එකට නැවිලා සුසුම්නාව පැටිලා හොඳුනාරට බිඳුණු දරුවෝ හදලා වැඩක් නැහැ. ඒකෙන්ද අර යපුර විශ්වවිද්‍යාලයේ නිර්මාණය කරපු සෝරත හාමුදුරුවෝ කියනවා එක්තරා අවස්ථාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ ගවේෂකයෙක් නිරීක්ෂකයෙක් පමණක් නෙවෙයි විප්ලවවාදියෙක් විය යුතුයි. විනාශ කරන්නෙක් විය යුතුයි. හැබැයි පාසල් දරුවා එහෙම වෙන්න බෑ. පාසල් දරුවා ගාව තිබෙන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. එක තමයි පාසල් දරුවා ගාව තියෙන ඕන අධිෂ්ඨානශීලීභාවය. මොකක් හරි මේකට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක මැත්තේ කාගෙන හරි මම මේක කරනවා කියන එක තියෙනවා. දෙක තමයි පාසල් දරුවා ගාව තියෙන ඕන විශ්වාසය. විශ්වාසයක් නැති තැන සතුටක් නැහැ. ඒකෙන්ද තුන්වෙනි කාරණය තමයි පාසල් දරුවා ළඟ තියෙන ඕන සතුට. අධිෂ්ඨානය, විශ්වාසය, සතුට. සතුට නැති තැන අධ්‍යාපනයක් නැහැ. ඒකෙන්ද මේ විදුහල්පතිතුමා මේ දරුවන්ට සතුට ලබා දෙන්න නෙමෙයි කටයුතු කරන්නේ. සතුටත් එක්ක තමයි ජීවිතය අපි කියන්නේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන්ද අම්මලා තාත්තලා අපිට සතුට දෙන්න මුළු ජීවිතේම වැය කරනවා. මේ අන්දරයයි වැවුතා උල්ලේ සම්මන් කරන අප්පච්චි අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්ස විඳලා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව අර ගමේ වචනයක් කියන්නේ නේද? දෙහි ලෙල්ලට හිකා කෑවා. පොල්ලෙල්ල බඩට තියාගත්තා. අපේ දුක අපි අනුන්ට කියන්න ඕනේ නෑ පුතේ. එහෙමයි දෙමව්පියෝ දරුවෝ හදන්නේ. නේද? දරුවෝ ඔයගොල්ලන්ට කියන ප්‍රශ්න වලදී තාත්තලා මොනතරම් දුක් විඳිනවද? නේද? හෙට ඉස්කෝලේ ගෙවන පහසුකම් ගාස්තු ගෙවපන්, ටියුෂන් ගාස්තුව ගෙවපන්. දැන් නම් ගහන්නේ WhatsApp එකටනේ. නේද? හෙට පන්ති ගාස්තුව එන්න නැත්නම් පන්තියට නේද? ඒකින්ද දැන් ගුරුවරු නෑ මුදලාලිලා සහ පාරිභෝගික සම්බන්ධතාවයක් මේ රටේ තියෙන්නේ. ඒකින්ද හැමදේම විකෘති වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ආදරණීය අපේ තාත්තේ මෙන්න මේ වගේ සාහිත්‍ය වැඩසටහන් අපිට හරි වැදගත්. මොකද මේ වෙලාවේදී මේ සාහිත්‍ය අගය පොඩ්ඩක් දෙනවා කියන්නේ බෑ. අර දැන් මෙතන මට හරි සතුටුයි මං පත්වීම ඇරන් මං මුලින්ම ගිය පාසලේ මගේ ඉගෙන ගත්තේ ලෙවල් ශිෂ්‍යයෝ ඉන්නවා. ඊට පස්සේ මම දෙවෙනි වර කෑල්ල මහා විද්‍යාලයට ඇවිල්ලා ඉගෙන ගත්ත ළමයි දැන් අම්මලාත් මෙතන ඉන්නවා. ඒකෙන් දරුවන්ට ගන්නනවා අපි අම්මලාටත් උගන්වනවා. ඒකෙන්ද මම අර අවුරුදු 55 පැන්ෂන් යන්න හිතුවේ. ඇයි? අවුරුදු 60 දක්වා හිටියොත් මට තුමුණු පුරකුත් දකින්න පුළුවන්. ඒකෙන්ද මිනිස්සු අහයි යකෝ නිසංගසට පුත්තලම් මූල 4 දෙනෙක් විතර වයසනේ. නේද? ඉතින් ඒක අහන්න ඕනේ නේ. ඒකෙන්ද ආදරණීය අම්මේ තාත්තේ බලන්නකෝ මේ සාහිත්‍ය ගන්නකොට පොඩක් කතා කරන්න. දැන් වර්තමානයේ ගන්නකෝ අපි අහන්න විඳින රස විඳින දේවල් අර මොකද ඉරාජ්ත මොකක්ද කියලා පිස්සෙක් කියනවා. නේද? සින්දු කියනකොට මට හිතන්න බෑ, අදහන්න බෑ, නටන හිතන්නවත් මට බෑ. ඉතින් හිතන්න බෑ, අදහන්න බෑ. මේව අහන්න බෑ. ඔය සින්දුව මැදට මහ පුරේ කුර්සියක් දාගෙන, චේන් ගොඩක් දාගෙන, අවල් මාල් ගොඩක් දාගෙන, පපුව පෙන්නගෙන, කට්ටේ ගාපු මහ මොන පිස්සෙක් වැටෙනවා. ඌ මොකද්ද සර් අර රැප්. සින්දුව අපිට අහන්න දෙන්නෙම නෑ. ඌ මොකද්ද කරන්නේ සින්දුව මැදට පැනලා, "ඔව් පර්සන් ගාචෝ." ඌ ඉවරම කරනවා. එතකොට දැන් සින්දුව අහන දෙයක් නෙවෙයි තියෙන්නේ. දැන් මම මේ ජමල් සර් එක්ක කිව්වේ අද නූතනයේ ගායනා කරන සින්දු මං ඕනෝට්ටුවක් කියනවා දවසට 5000ක් ලියලා බලන්න. මේවැ හරයක් නෑ. මේවැ රසයක් නෑ. මොකද්ද එහෙකට නංගු කියලා අහනවා. නේද? අද මේ අප්පෙලියාර ඉස්කෝලේ අන්නේ පන්නේ ගායකයෝ දෙතුන් දෙනෙක් ගෙන්නලා ගෑනු 4-5
දෙනෙකුට උඩටත් නැති පල්ලටත් නැති අමුඩ ජංගි ටිකක් අන්දලා ස්ටේජ් එකක නැග්ගෙවුවා නම් අද මුළු කොළොන් ආසනයේම හම්බෙලියාරේ ඉස්කෝලේ මිදුනේ. ඒක තමයි. ඒකෙන්ද වරද පිළිපෙලි බදා ගන්න මිනිස්සු අපි. වරද දැක දැක බදා ගන්නවා. පුදුම જાතියක් හදිලා උනේ. මුන්ට ඇත්ත කොහොම වෙන්නුවත් මේක පිළිගන්නේ නේද? ඉතින් ඒකින්ද මේ වගේ පුංචි පාසලක මේ වගේ පොඩි පොඩි දේවල් වලින් තමයි අපි ලොකු දේවල් කරන්නේ. ඒකින්ද හොඳට මතක තියාගන්න අන්දර යායේ වැව්තාවුල්ලේ අප්පච්චි කෙනෙක්ගේ දරුවෙකුට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් හෙට දිනේදී හම්බෙලියාලේ දරුවෙකුට මේ රටේ අනාගතය බාර ගන්න බැරි ඇයි? ඒකයි අපි ප්‍රශ්න කරන්නේ. අන්න ඒ අදිෂ්ඨානය තියාගන්න. ඒ අදිෂ්ඨානය තියාගන්න. ඒකින්ද සේදවත්තට ෆුර්තුවත්තට හැමදාම හිමි වුණු මේ රටේ නම්බුව කීර්තිය හැකියාව මේ සියල්ලම අද අපි අපේ ගමට අරගෙන තියෙනවා. මේ ලතෙක් හදවත් වලට අරන් තියෙනවා. ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ මේ ලතෙක් හදවත් හැදීමේ හැකියාව තියෙන්නේ කාටද? මේ ගමේ ඉන්න දරුවෝ ටිකට. ඒකින්ද මේ ගමේ ඉන්න දරුවන්ට සාහිත්‍ය රසය දීලා මේ අම්මලා තාත්තලා ඉන්නේ පෝෂණය කරන්න ගත්තු උත්සාහයෙන් මම හිතන්නේ මේ විදුහල්පතිතුමාට ඒක ලොකු පිනක්. ඒකින්ද අපි මේ වගේ වැඩසටහන් ඉදිරියට කරමින් මම හිතන්නේ මේක තවත් ශක්තිමත් කළොත් වඩාත් හොඳයි. එහෙම නැත්නම් අර ශිෂ්‍යත්ව පන්තියට අර සර් හොඳයි, මේ සර් හොඳයි, අම්මේ මිනිහා හොඳයි. ඒකනේ දැන් තියෙන සිස්ටම් එක නේද? ඊට පස්සේ සර් පස්සේ යන අම්මලා නේද? දැන් මේ මඩුවම්බෙල මම මේ පොඩි උදාහරණයකට ගන්නේ මඩුවම්බෙල පාසලේ. ඉුවට කමක් නැහැ මේවා කියන්න ඕනේ. මඩුවම්බෙල පාසලේ ගිය සතියේ මටත් ඥාති කමක් තියෙනවා ඒ දුව. 11 වසරේ දුවේ පාළු ගේක ඉලක්කාරි 4 දෙනෙක් එක්ක අයිස් ගහලා මාට්ටුවේ. අද ගෙවල් වල මඩුවම්බෙල ප්‍රදේශයේ ගෑනු ළමයි රැට ගෙදර තියා ගන්නවා. ලෝකල් ආරවකයි. මේක වසංගතයක් වෙලා. ඒකින්ද ඔබේ දරුවා දැහැ ගන්න, ඔබේ දරුවා උතුර ගන්න, ඔබේ දරුවා විනාශ කරන්න මොකද්ද මහා දැවැන්ත නේද? මහා මුර්ග යක් අපේ පස්සේ සබාය. ඒකින්ද මෙන්න මේවා දැනුවත් වෙන්න. ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ ඔය ෆෝන් එකක් අරගෙන තුනටි ගහගෙන නේද? ලෝන් එකක් ගහලා ස්කූටර් එකක් අරගෙන අම්මා ශිෂ්‍යත්ව පන්තියට දාලා නේද? පුතා ශිෂ්‍යත්ව පන්තියට දාලා, දුව ශිෂ්‍යත්ව පන්තියට දාලා අම්මා අතල් ගන්න රටක් මේක. මේක තමයි ඇත්ත. ඉවන් සමාජයේ අප්පෙලියාරේ අම්මලා තාත්තලා මේ දුන්නු ආදර්ශය නම් රත්තරන්. ඒක ඇත්ත කියන්නේ. ඒකින්ද මෙන්න අම්මලා, මෙන්න තාත්තලා. ඒකින්ද මගේ තාත්තට මම අවුරුදු 95ක් වෙනකන් අද වෙනකන් මම සකල විද සියලු වැඩ කරනවා, සියලු කැපකිරීම කරනවා. ඒ වගේ පරපුරක් අම්මා තාත්තට ආදරය කරන පරපුරක් අප්පෙලියාර විද්‍යාලයේ බිහි වේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. එහෙම නේද සර්?